අපි එහෙනම් පස්වෙනි දවසේ වැඩි මොකද්ද වෙන්නේ කියලා ගන්නවා මේ බෝඩ් එකේ ගන්න දැම්මා. එතකොට මම හිතන්නේ ලේසි ගැටියට මේ ගෲප් එකේ නැති කෙනෙකුට ලේසි උපමාවක් නැහැ ගන්න දැන් බලාගන්න පුළුවන්. කතාව තියෙන්නේ මෙහෙමයි නේ. A කියලා වාදනයක් තියෙනවලු ඒකේ ධාරිතාවය B කියන වාදනයේ ධාරිතාවයේ වාදනයේ දෙගුණයට වඩා ඊට වැඩි. එතකොට A කියන එක තමයි වැඩි නේ. B ගේ දෙගුණයට වඩා A එකක් මේ B ගේ දෙගුණයටත් වඩා එකක් A වැඩි කියලා කියන්නේ. B ගේ දෙගුණයටත් වඩා එකක් ලීටරයක් A වැඩි. උදාහරණයකට B 5යි නම් A 10යි නෙමෙයි 11යි. මේ වගේ කතාවක් කියන්නේ. ඊට පස්සේ කියනවා A භාජනයෙන් 4 පාරක් සහ B භාජනයෙන් 5 වතාවක් ජල ඉවත් කළ විට ලීටර් 30ක ටැංකියක් සම්පූර්ණයෙන් පිරවන්න පුළුවන්. රයිට් වාක්‍ය දෙකකින් සමීකරණ දෙකක් ගොඩනගා ගන්න තියෙන්නේ. A භාජනයේ ධාරිතාව x කියලා ගන්න, B භාජනයේ ධාරිතාව y කියලා ගන්න කතාව ගන්නවා. දැන් ගාන හැලලා නිසා මම මේක එකින් එකට කියන්නේ නැහැ. මේ සාකච්ඡා කරද්දී එකින් එකට බලන නිසා. රයිට්. එහෙනම් උත්තරේ යන් බෝඩ් එකේ ඉඳගමු මේ විදිහට. රයිට් මම හිතනවා ඔයගොල්ලෝ උත්තර ලියාගෙන තමයි ඇත්තේ කියලා. හරි. එතකොට සමීකරණ මේ ගොඩනගන්න කියන එකේ පළවෙනි වැඩේ රයිට් ඒක කියන මුලින්ම A කියන භාජනයේ ධාරිතාව x කියලා ගන්නලු. රයිට්. A ගේ ධාරිතාව x කියලා ගන්නලු, B ගේ ධාරිතාව y කියලා ගන්නලු. සමීකරණ දෙක ගොඩනගන්න. පළවෙනි වාක්‍යය මොකද්ද කිව්වේ? A ගේ ධාරිතාවය A කියන එක රයිට්. A කියන කෙනා කොහොමද වෙන්නේ? A ගේ ධාරිතාව x නේ. y ට සමානයි කියවනම් කොහොමද? y ට සමානයි කියන්නේ දෙවෙනි භාජනයේ ධාරිතාවට සමානයි කියවනම් කොහොමද යන්නේ කියලා. දෙවෙනි භාජනයේ දෙගුණයට සමානයි කියවනම් x කියන කෙනා එන 2y ට සමානයි කියලා කියනවා. හැබැයි ඊමත් නෙමෙයි කියන්නේ. මෙයාගේ ධාරිතාවය y b ගේ ධාරිතාවය y a ගේ දෙගුණයටත් වඩා එකක් අඩු වැඩි. අඩු නම් වැඩි උට සමාන වෙන්නේ මුට එකක් එකතු කරා. මේක තේරුම් ගන්න. ගොඩක් අය මේක දාන්නේ අපිට. අපරාධ. a කියන කෙනාගේ ධාරිතාවය ගැන කියනවා. එයා සමාන වෙනවා B කියන කෙනාගේ ධාරිතාවයේ දෙගුණයටත් වඩා එකක් වැඩි අගයට තමයි අරු සමාන වෙනවා කියලා කියන්නේ. right? ඒතකොට මේක තමයි සමීකරණය. සමගාමී නිසා අපි එක පැත්තකට xy අකුරු දාගමු. ඒතර මේ පැත්තේ 1 ඉදිරි 2y හරියම් ඍණ 2y. හරිනේ පළවෙනි සමීකරණේ. ඊළඟට කියනවා A භාජනයෙන් 4 වතාවක්. A භාජනයෙන් 4 වතාවක් කියන්නේ 4x කියලා තේරෙන්නේ. x බැගින් 4 වතාවක්. B භාජනයෙන් 5 වතාවක්. B භාජනයෙන් 5 වතාවක් කියවම ඒ දෙක එකතු කරේ දෙකෙන්ම දාන්න එකම ටැංකියට. දාපුවම ලීටර් 30ක ටැංකියක් සම්පූර්ණයෙන් පුරවන්න පුළුවන්ලු. ඔන්න සමීකරණ දෙක. හරි. එක දෙක සමීකරණ දෙක හරි. පළවෙනි ප්‍රශ්නෙට උත්තර අහන්නේ ඔක තමයි. right. දැන් කියන අපිට මේ සමීකරණ විසඳලා x සහ y වල අගයන් හොයන්න ඕනේ. right. සමීකරණ දෙක ගොඩනගා ගත්තා. අපි ඒ දෙක දැන් විසඳන වැඩේට යමු. හරි. පළවෙනි සමීකරණේ තිබුණේ x ඍණ 2y සමාන 1 කියලා. එමුණ තිබුණේ x ඍණ 2y සමාන 1යි. ඔව්. ඊළඟ තිබුණේ 4x ධන 5y සමාන 30 කියලා. ඒක අංක 2. හරි. දැන් ඔයාලට විචාරවල දෙක අයින් කරගමු. කවුද ලේසි? y අයින් කරන්න කියොත් දෙන්නම ගුණ කරන්න වෙනවා. සමාන කරන්න බෑනේ. මේකේ අමු 4 වැඩි කරන වැඩේ හරි කියලා තේරෙන්න ඕනේ. මූ වැඩි කරමු 4. right. එතකොට අලුත් සමීකරණයක් එනවා 4x ඍණ 8y සමානයි 4. හැමෝම වැඩි කරමු. අපි වැඩි කරේ 4. හරි. අපි දැන් කරමු. මෙතන තියෙනවා 4x මෙතන තියෙනවා 4x දෙන්නම ධන එකතු කරොත් එහෙම 8යි x වෙනවා. අඩු කරමු. ලොකු එකනාගෙන් පොඩි එකන අඩු කරමු. දෙවෙනි දෙවෙනි සමීකරණය අඩු කරමු. දෙවෙනි සමීකරණයෙන් තුන්වෙනි සමීකරණය අඩු කරමු. 4x ධන 5y ඍණ අඩු කරද්දී ප්‍රකාශනයක් නිසා වරන් දාගන්න නැත්නම් කියලා නෑ. මේ වම් පැත්තෙන් අඩු කරමු. දකුණු පැත්තෙන් දකුණු පැත්ත අඩු කරමු. හරි. මෙතන වෙනසක් නැහැ. 4x ධන 5y ඍණ ලකුණෙන් වැඩි කරා කියන්නේ ලකුණු මාරු වුණා. ධන වුණා. right. මෙතන ඍණ 4x වුණා. මෙතන ධන 8y වුණා. මේ පැත්තේ 26 වුණා. අන්න සීන් එක 4x ඍණ 4x කැපුණා. 8යි 5යි 13යි.
13යි y සමාන වෙනවා 26ට බෙදුවා 13න් y වලට ඉන්නේ මම මෙතන ලියනවා මීටර් 2යි කියලා. මීටර් 2යි මීටර් 2 දාන්න ඕන වෙනම දේ. හරි. එතකොට y ඩාලේ 2. පැහැදිලි නේද? පරිණාම පුරන්න ඕනේ. බොරු නේද? අපි ලියමු මෙහෙම. y සමානයි 2 එකට මේ පළවෙනි සමීකරණයේ ආදේශය right. හරි. එතකොට y වෙනුවට 2 දැම්මා. අන්න කතාව හරි. y දැන් 2. x ඍණ 4 සමාන 1ට ඒ කියන්නේ x සමානයි 5යි. හරි. එතකොට a භාජනයේ ධාරිතාවය ලීටර් x කියන්නේ 5යි. b භාජනයේ ධාරිතාවය ලීටර් 2යි. y හරි. ඔන්න මේ ප්‍රශ්නේ උත්තර හරි. ඊළඟට මොකද කියන්නේ? ඊළඟට කියනවා වෙන කතාවක්. තුන්වෙනි කොටසට කියන්නේ A භාජනයේ දෙවතාවක් සහ B භාජනයේ T වතාවක් කියලා. A භාජනය කියන්නේ බන් දැන් අපි දන්නවා. A භාජනය කියන්නේ ලීටර් 5ට. B භාජනය කියන්නේ ලීටර් 2ට. A භාජනයෙන් 5 වතාවක් දෙවතාවක්. A භාජනයෙන් දෙවතාවක් සහ B භාජනයෙන් T වතාවක් ජලය දාපුවම ඉහත ටැංකිය කියන්නේ ලීටර් 30 ටැංකිය උතුරා නොයයි. උතුරන්නේ නැහැ. ඒ කියන්නේ කට මට්ටමටම පිරුණා වෙන්නත් පුළුවන් ඊට වඩා අඩු වෙන්නත් පුළුවන්. කතාව තේරෙන්නේ. A භාජනයෙන් දෙවතාවක් සහ B භාජනයෙන් T වතාවක් ජලය දාපුවම අර ලීටර් 30 ටැංකිය උතුරලා යන්නේ නැහැ. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රමාණය 30ට සමාන වෙන්නත් පුළුවන්. හැබැයි ඊට වඩා අඩු වෙන්නත් පුළුවන් නේ. අඩු වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ කුඩයි හෝ සමානයි 30ට වඩා. මෙන්න මේ අගයන් වල එකතුව 30ට සමාන වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඊට අඩු වෙන්න පුළුවන්. ඔන්න ඔක තමයි අසමානතාවය. මේක 9 පන්තිත් මේ වගේ ඒවා තිබුණා. හරිනේ. 10යි. දැන් මේක සුදු කරමු. අසමානතාවය හරි. 30ට. right 10 මාරු කරමු. එතකොට ඍණ 10යි. හරි. 2යි t කුඩයි හෝ සමානයි 20ට බෙදමු දෙපැත්තම දෙකෙන් t අගය කුඩයි හෝ සමානයි 10යි. හරි. t වලට එන අගයන් t ට ගැලපෙන අගයන් 10 හෝ ඊට අඩු ඒවා. 10 හෝ ඊට අඩු ඒවා. එයි මම පූර්ණ සංඛ්‍යා විතරක් ගන්නෙ. වතුර දාන වාර ගානක් නේ. වාර දාන්න බෑනේ අපිට 5.5 වතාවක් එහෙම බෑන් දශම ගණන් දාන්න බෑ. වාර නම් වාර. හරි. t ට ගැලපෙන අගයන් මේවා. t ට ගැලපෙන උපරිම අගයන් මේ මෙතනදී ලොකු එකක් 10යි. උපරිම වාර ගණන 10යි. හරි. ඔන්න ගාන උත්තර හරි ඉවරයි වැඩේ. පිළිවෙලට කරා යන්න අද සතියක් වොන්න ඉවරයි. ගණන් 5ක් අපි හදලා ඉවරයි. ආයි ඉතින් ගානට වැඩියක්. හරි. ගොඩක් කට්ටිය වැඩේ පිළිවෙලට යන බව පේනවා. හරියට. එහෙනම් ජය වේවා. අලුත් සතියේ අලුත් ගානකින් හම්බෙමු. සෙනසුරාදා ඉරිදයි. නෑ ඔයාලට වෙන ගොඩක් වැඩ සෙට් වෙනවානේ සෙනසුරාදා ඉරිදාට. ඒ නිසා ආයෙ සඳුදා උදේ ගානේ ආයෙ හම්බෙමු. ජය වේවා.